හෙලෝ කොහොමද මගේ යාළුවන්ට ඔන්න ඉතින් හැමෝගෙම හීන බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙන සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මට හිතුණාද ඔයගොල්ලොත් එක්ක මගේ අද උදේ වරුව කොහොමද ගෙවුනේ කියලා ෂෙයා කරගන්න. මම අද උදේ අවදි වෙද්දී 6:00ට විතර ඇද්දී ඉතින් මම නයිට් ඩ්‍රෙස් එක මාරු කරලා වෙන ඇඳුමක් දාගෙන මූණ අතපය හොදගෙන දත් මැදලා කොණ්ඩේ පීරගෙන මිදුළු අතු ගන්න තමයි පටන් ගත්තේ. අපේ ගෙදර නම් ඉතින් අතු ගන්න ලොකු මිදුලක් නැහැ, චූටි ඉඩ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මම ඉතින් ඒක භාවනාවක් වගේ හිමීට විනාඩි 10ක් විතර අරගෙන අතු ගෑවා. ඕගොල්ලන්ට පුළුවන් ද අත මාරු කර කර අතු ගන්න. මට නම් ඒක ගොඩක් අමාරු දෙයක්. කලින් නම් පුරුදු වෙලා තමයි මෑතකදී තමයි මට අත මාරු කර කර අතු ගන්න හොරු වුනේ. අර එහා පැත්තේ ඉන්නේ අපේ තාත්තා. එයා ඉතින් ඔය කහදියරේ ඉන්න තමයි ලෑස්ති. එයා උදේම නැගිට ගමන් එමුණකට සෝදන් ඉස්සල්ලාම කරන්නේ ගේ වටේට කහදියර ඉහලා බුදුන් වඳින එක. අවසරත් එයා කහදියර ඉහලා බුදුන් වඳලා එහෙම තමයි එයාගේ රාජකාරි පටන් ගන්න අවසන් කරන්නේ. ඉතින් මම ওই විදිහට මුළු මිදුලම අතු ගාගත්තා. ඉතින් අද උදේට ඉව්වේ නැහැ. අද උදේට අපි කොළ කැඳ එකක් තමයි හදාගත්තේ. කොළ ටිකයි පොල් ටිකයි ඔක්කොම එකට දාලා බ්ලෙන්ඩර් කරලා අරගෙන මෙරිවෙන්න උයාගත්ත බතට කවලම් කරලා ගත්තා. මම නම් ඉතින් හරි මාස දෙයක් තමයි කොළ කැඳ කියන්නේ. ඉතින් මේ කොළ කැඳයකට නම් කොළ වර්ග ගොඩක් එකතු කරගන්න බැරි වුණා. ගොටු කොළයි මුගුණු එන්නයි විතරයි මේ කොළ කැඳයකට දාගන්න පුළුවන් වුණේ. මොකද මේ දවස්වල කොළ හොයාගන්නත් අමාරුයිනේ. ඉතින් මේ වගේ මද ගින්නෙන් තමයි අපි කොළ කැඳයක හදාගන්න ඕනේ. නැත්නම් අර මේ කොළවල තියෙන ගුණ විනාශ වෙනවනේ. ගින්දර වැඩි කරගත්තොත්. කොළ කැඳයක හරි ගානට ආවට පස්සේ මම ඒක වෙනම වාදනයකට එකතු කරගත්තා. හට්ටියෙම තිබ්බොත් හට්ටියේ රසනෙට කොළ කැඳයකේ ඉස්ම ටික තව හිඳෙන්න පුළුවන්. ඒ නිසා තමයි වෙනම වාදනයකට එකතු කරගත්තේ. ටිකක් නිවුණට පස්සේ මේ වගේ වීදුරුවකට දාගෙන පොඩ්ඩක් හැඩ ගලලා මං ඉතින් කොළ කැඳයක බිව්වා. කොළ කැඳ එක වීදුරුවක් නෙමෙයි යාළුවනේ, මම නම් වීදුරු දෙකක්ම බිව්වා. මං ආසයි ඉතින් කොළ කැඳ බොන්න. තාත්තගේ ෆෝන් එක දුන්නා. එයාගේ ෆෝන් එකේ වෙලාව වැරදිලා හදලා දෙන්න කියලා. ඒකත් හදලා දීලා මම ඉතින් කොළ කැඳ එකේ රහ බැලුවා. ඉතින් 10:00 වගේ වෙද්දී ආයෙත් පොඩි බඩගින්නක් ආවා. ඊට පස්සේ ඊයේ රෑට හදාගත්ත නූඩල්ස් වගේක් ඉතිරි වෙලා තිබ්බා. අපරාධනේ අහක දාන්නත් ලෝභයි. ඉතින් ඒකත් රත් කරලා කඩේ අර උඹලකට සම්බල් පැකට් තියෙන්නේ ඒකත් දාගෙන කෑවා. ඉතින් 11:00 වගේ වෙද්දී අපි ගෙදර අනිවාර්යෙන් බුද්ධ පූජාව තියෙනවා. අම්මා බතයි කරවිල ව්‍යංජනයයි උයලා පරිප්පුවත් ලිපේ දියලා පොලුත් ගාලා තියලා ගියා මට ගොටුකොළ සම්බල් එක හදලා පරිප්පු එකට කිරි දාන්න කියලා. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ පරිප්පු එකට කිරි දාගන්න. මේ අර රතු පරිප්පු එක නෙමෙයි කඩල පරිප්පු කියන්නේ. අන්න ඒක මම ආසම
එළවලුවක් එක. ඒකට කිරි ටික දාලා ගොඩක් වෙලාවට අපේ ගෙදර නම් පරිප්පු වට්ටක්ක වගේ දෙයක් හැදුවාම අනිවාර්යෙන් තෙල් කර වෙන්න තියලා ඒකට අබ සුදු ලුණු බිකි දෙකක් එහෙම එකතු කරලා රන්වන් පාට වෙද්දී අර උයාගත්ත පරිප්පු එකට එකතු කරගන්නවා. එහෙම එකතු කරගත්තාම මාරම රසයි. ඒ වගේම සුවඳයි. පරිප්පු එක නම් හරි. ඊට පස්සේ ඉතින් මම ගොටුකොළ සම්බෝල හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. තක්කාලි, දෙහි, අමු මිරිස්, ලුණු කපලා දාලා හොඳට මේ විදිහට අනාගත්තා. තව මම මේකට දඹල ලා කරල් 4-5ක් ඉතිරි වෙලා තිබ්බා. ඒකත් කපලා එකතු කරගත්තා. ලපටි මේ දඹලත් මාරම රසයි සම්බෝලේ හදාගත්තාම. හරි, දැන් අපේ දවල් කෑම වේල හදලා ඉවරයි. අපි ඉතින් මුලින්ම කරන්නේ බුද්ධ පූජාවට දානි ටික අයින් කරන එක. ඉතින් ඔන්න බලන්නකෝ අම්මගේ කරවිල ව්‍යංජනේ තෙල් පෑදිලා උඩට තියෙන විදිය. ඉතින් අපේ අම්මගේ කරවිල ව්‍යංජනය කියන්නේ තනිකර පොල් කෑලි වගේ. තිත්ත කියන එක චුට්ටක්වත් නැහැ. ඉතින් මම බුද්ධ පූජාව තියලා ඇවිල්ලා තාත්තගේ බත් එක බෙදලා අයින් කරා. අපේ ගෙදර ඉතින් චාරිත්‍රාක් වගේ බුද්ධ පූජාව අයින් කරපුවාම ඊළඟට අනිවාර්යෙන් තාත්තගේ බත් එක තමයි බෙදලා අයින් කරන්නේ. තාත්තා කොයි වෙලාවට කයිද දන්නේ නැහැ. ඒ නිසා මම පරිප්පු එක වෙනම භාජනයකට අයින් කරා. ඊට පස්සේ මමත් කාලා ටික වෙලාවක් ඉඳලා දවල් වෙලා නාගත්තා. ඔන්න තමයි ඉතින් මගේ අද උදේ වරුව ගත වුණේ. මේ නම් හවස 4ට 5ට විතර වගේ ඇති. පේනව නේද? හඳත් වාගෙට පායාගෙන එන ගමන්. ඔන්න ඔහොම තමයි යාළුවනේ මගේ අද උදේ වරුව ගත වුණේ. ඉතින් ආයෙත් මේ වගේම වීඩියෝ එකක් අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. හැමෝටම සරණයි.